වඩාමගේ සඩවත පැල්ලෙන්නේ බුදු සරණයි දේපිහිටා ඊළඟ දවසේ එනකොට උරුදරට ලස්සන චූටි කෙලි පැටියෙක් අරන් එන්න ඕන එක එක්කින බලාපොරොත්තු හෙලෝ හැමෝටම ගුඩ් මෝනිං මගේ නුවරඑළිය බ්ලොග් එකේ දෙවනි දවසේ තමයි මේ අද මම ඔයාලට අරගෙන එන්නේ අද අප්‍රේල් 14 අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වුණ දවස. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ආදරෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අවුරුද්ද අපි සමරන්නේ නුවරඑළිය මිස්ටිවුඩ් කොටේජ් එකේ. අපි වෙනසකටත් එක්ක තමයි නුවරඑළිය එන්න හිතුවේ. මොකද අපිට ෆැමිලි එකත් එක්ක ගොඩක් වෙලාවට එකට කාලය ගත කරන්න වෙන්නේ නැති නිසා මම හස්බන්ඩ්ගේ ෆැමිලි එකත් එක්ක නුවරඑළිය ආවා. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ අපි අද දවසේ මොනවද කරේ, අපි කොහොමද අපේ අවුරුද්ද සැමරුවේ කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්කම ඉන්න. මගේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයාව ආදරෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න. හැමදාම උදේ අවදි වෙනකොට මේ වගේ ලස්සන view එකක් බලන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඔයාලටත් නුවරඑළිය ගියාට පස්සේ මේ feeling එක මේ විදියටම දැනෙලා ඇති. ඒ වගේම තමයි මේක මට හිතෙනවා ඊට වඩා වෙනස් feeling එකක් කියලා. මොකද අපි ඉන්නේ ලංකාවේ උස්සම ගම්මානේ අද. කියන්නේ ශාන්තිපුර. ඉතින් මේ ගම මාර ලස්සනයි. මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලට මේ වීඩියෝ එක බලද්දී ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ජීවිතේ එකපාරක් හරි මේ තියෙන ෆීලිං එක විඳින්න ඕනේ. ඒක පුදුම හැඟීමක්. තමන්ගේ පවුලයත් එක්ක මේ වගේ තැනකට ඇවිල්ලා ඒක ඇත්තටම හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මේ වීඩියෝස් වලට කතා කරන්නවත් හිතෙන්නේ නැහැ. මොකද මේ පරිසරයෙන් ඇහෙන ඇත්තම හඬ, ඒ කියන්නේ කුරුල්ලොන්ගේ හඬ, හුළඟ මාරම ෆීලිං එකක් දැනෙන්නේ. අපේ හබීගේ වැඩේ ආපු වෙලාවෙ ඉඳන්ම මෙන්න මේකත් උස්සගෙන මුළු දවසේම වීඩියෝස් ගන්න එකම තමයි. ඉතින් එයාත් මට මාර සපෝට් එකක් දුන්නේ මේ වීඩියෝස් ගන්න. නංගී දෙන්නම. ඉතින් මේ ඇත්තටම ශාන්තිපුර කිව්වට පස්සේ මේ අවට තියෙන හැම තැනම තියෙන්නේ එළවලු වගා කරලා. දැක්කට පස්සේ හරිම මේසයි. මේ දැන් අපි මේ බලන මේ ගෙදර තියෙන සම්පූර්ණ වටේම එළවලු වගා කරලා හරිම ලස්සනයි. හිතා ගන්න බෑනේ ඇත්තටම මේ වගේ දේවල් මේ ලංකාවේ තියෙනවද කියලා. ගියාට පස්සේ තමයි මේ පුදුම හිතන හැඟීම දැනෙන්නේ. අපේ නංගි වීඩියෝ එකක් කරා. ගෙදර කන්ටෙන්ට් කරන්න බෑ මේ බලන්න ඇටි. මට සිරිත වඩින්ගේ අරකට කියා. ඉතින් අපේ නංගි ආපු වෙලාවෙ ඉඳන් ලස්සන වීඩියෝ එකක් හදනවා. යා සෝලෝ ට්‍රිප් එකක් ගියා වගේ හදන්නේ. හැබැයි වීඩියෝ එක අතරමැද අපිත් ඉන්නවා. ඉතින් ආපු වෙලාවෙ ඉඳන් මමත් ඇත්තටම මේ කොටේජ් එකට යන්න ප්‍රධාන හේතුවක් තමයි මට ලස්සන වීඩියෝ එකක් කරගන්න උවමනාව තිබුණා. ඉතින් ඒක ඔයාලා මගේ සෝෂල් මීඩියා වලින් දකින්න ඇති. ඕන දැන් අවුරුද්ද උදා වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඒ නිසා අම්මයි මමයි නංගි අපි කට්ටියත් එක්ක එකතු වෙලා කැවිලි මේසේ හදන ගමන් තමයි මේ ඉන්නේ.
ඔන්න අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වුණා. ඉතින් අපි මේ වෙලාවෙ නම් ඇත්තටම ගොඩාක් බඩගින්න ඉන්නේ. තාත්තා ඉක්මනටම පළවෙනි කට කවනකන් තමයි අපි හිටියේ බත් කන්න. Lo fanno bene che super aluttolite. Ende. Dan ayen. Suddi. සුදුරනේ. දෙන්න වෙන දෙන්නටම කවන්න එකද ඒතකොට හරියනේ. Tawani. Buttered, battered. Umaden හැමෝම බදාන. ඔන්න අලුත් අවුරුදු නෑගම්මාවා ඉස්සෙල්ලම ආවේ අපේ කොටේජ් එකේ අයියා දිනුක අයියා. ඇත්තටම එයාව හරිම ආදරෙන් මතක් කරන්න ඕනේ. මම මේ කොටේජ් එකට යන මං හිතන්නේ 5 වෙනි වතාව වගේ. හැමදාම වගේ පවුල කෙනෙක් වගේ අපිට හරිම ආදරෙන් සැලකුවා. Madaletta. L'unico che හසේ තාත්ති අච්චාවක්. හොඳයිද? Super. අපි දැන් කෑම කාලේ ඉවරයි. දැන් තමයි මුදල් ගනුදෙනු කරන වෙලාව. අවශ්‍ය ඉවරයි. කල්ලි ඔක්කොම හැපිටි. Hari. එන්න කරන්න හදන චුටි. Bulat terang mandi ni ganun itu nanti datang. පොඩ්ඩක් ඉන්න විනාඩියක් දෙන්න විනාඩියක්. Jadi kayak pengen dia apa? Jadi bodoh. Nah, ini kan plastik. Ada juga. නංගි 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 උඩට වීඩියෝ ටිකක් ගන්න ඕක. ඒ වන්නකෝ. Tapi dirga serving begitu sebenarnya pasti bisa. ඕ Enggak ada. බුදු සරණයි දේවි පිහිටයි ඊළඟ දවසේ එනකොට උදේට ලස්සන චූටි කෙලි පැටියෙක් අරන් එන්න ඕනේ. එක එක්කිනා බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි දේවි පිහිටයි. චූටි බබෙකුත් ඉස්සරහා ෂීට් එකේ තියාගෙන Masali na nakapala ni Krista. Kaya di ba kasalanan? Dami na yung butite na. අයියෝ. Adele, Choy! Remember Idan, wala din na may... Wala din na. අපි දෙන්න කමන්නේ. ඔය වදින්න තියන්න. වදින්න ඉන්නේ ඉස්සරහට කියනකො. බුද්ධ සරණයි. ඉස්සරහට නෝ මොල්ලලා වෙන්නේ. මේකප් ගේ. ඈ? ටී-ෂර්ට් එකේ දුවා මේ කන්නේ ආවි. 3 hours later. ඊට පස්සේ අපි අවුරුදු නැකත් සමරලා අම්බේවල යන්න පිටත් වුණා. අපිට ඉතින් කොහෙවත් යන්න ඇත්තටම මේ දවස් දෙකේම වෙලාවක් තිබුණේ නැහැ. අපි ඇත්තටම ඇවිදින්නටත් වඩා හිතාගෙන ආවේ අපි හිටපු කොටේජ් එකේ අපි නැවතිලා මේ වගේ සතුටින් අවුරුද්ද සමරනවා කියලා.
ලොකු ට්‍රැෆික් එකකට අහු වෙලා අපි ඔන්න කොහොමින් කොහොම හරි අම්බේවල නිව්සීලන්ඩ් ෆාම් එකට ආවා. මෙතනට මම ගොඩක් අවුරුද්දකින් වගේ ඇත්තටම ආවේ. ගොඩක් වෙනස් වෙලා. හරිම ලස්සනයි, මාරම ලස්සනට එතන දැන් හදලා තියෙනවා. Zealand farm. මෙහෙට ආවම නම් වෙන රටකට ගියා වගේම තමයි දැනෙන්නේ. මෙහෙම තැනක් ලංකාවේ තියෙනවද කියලා හිතන තරමට මාරම ලස්සනයි. මල් වවල මුළු වටේම මාර ලස්සනයි. ආම්ලකේ හරි බලන්න. අක්කගේ vlog එක මම shoot එකට ගත්තා. එයාලට වෙන වැඩ ෆොටෝස් ගහනවා. මැජික් එකක් පෙන්වන්නද? මේක අසල කොච්චර මේ මාර ලස්සනයි. අපි අඹේවල ෆාම් එකේ තරවුමක් දාලා ඊට පස්සේ හැමෝටම එලකිරි බොන්න ආසයි කියලා කිව්වා. මම නම් ඇත්තටම එලකිරි ෆෑන් කෙනෙක් නෙමෙයි. මම ඉතින් හොට් චොක්ලට් එකක් ගත්තේ මාර රහයි එක. අපි එතනින් ඇවිල්ලා ඊට පස්සේ අපේ ආයමත් කොටේජ් එකට යන ගමන් එළවලු පොඩ්ඩක් ගත්තා. අපි ඊළඟ දවසේ උයන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා තමයි එළවලු ගත්තේ. අම්මෝ මෙතනට නම් ගියාට පස්සේ මුළු මේ කඩේම මේ එළවලු ඔක්කොම ගෙදර යන්න හිතෙන මාර ලස්සනයි. මාර ෆ්‍රෙෂ් එළවලු තියෙන්නේ. හැබැයි එකම දේ අපි දැන් ගමේදී ගන්නවට වඩා මෙතන එළවලු ටිකක් ගණන් වැඩි. ඒක ඔයාලට කියන්න ඕනේ. ඒක මං හිතන්නේ ගොඩක් අයට එක්ස්පීරියන්ස් එක ඇති. A few moments later. ඉතින් අපි අඹේවල ගිහිල්ලා එන ටිකට අපිට කොටේජ් එකේ අයියා අපිට ඩිනර් එක ලෑස්ති කරලා තිබුණා. අම්මෝ මාරම රසයි කෑම. අපි මේ කෑම ටික ඔක්කොම ඉවර වෙනකන් කෑවා. ඒ තරමට අපි මාර බඩගින්නක හිටියේ. නැද්ද? වීඩියෝ එකට. කිරි විදුරු විතරනේ. 2,000 years later. ඔන්න අපේ ට්‍රිප් එකේ 3 වෙනි දවස. ඒ කියන්නේ අද තමයි අපි මෙහෙන් එන්නේ. ඒ දවසත් උදා වුණා.
අපි ට්‍රිප් එක යනකොටම හිතාගෙන ආවා අපි එක කැම වේලක් හරි උයාගෙන මෙතන කනවා කියලා. ඉතින් අපි අද හැදුවා කැරට් කිරට හදලා පෝක් හදලා ඊට පස්සේ තව මොනවද හැදුවේ ආමාළු මිරිස් තෙල් දාලා. ඉතින් අපි හොටෙල් එකකින් චෙක් අවුට් වෙලා ඊට පස්සේ මේ අපි ගෙදර යන ගමන් ආවා ශාන්තිපුර view point කියන තැන බලන්න. එතනට ගියාට පස්සේ මුළු නුවරඑළිය මෙතනට පේනවා හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ආවා නුවරඑළිය ග්‍රෙගරි පාක් එකට. අපි තව චුට්ටකින් යනවා බෝට්ටුවෙන් පොඩි රවුමක්. නැදින් තියන්න බෝන් නැදින් තියන්න අල්ලගන්න. බෝඩ් ඕන්න මම මැදට යන්න. ඒකත් වාගන්න පුළුවන්. වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ ට්‍රිප් එක දැන් ඉවර වීගෙන එන්නේ. මම මෙතනින් පස්සේ නම් වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් අපි අවුරුද්ද ගත කරේ මෙන්න මේ වගේ හරිම ලස්සන තැනක. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ආයෙමත් ප්‍රාර්ථනා කරලා අදට මගේ vlog එක මෙතනින් මම ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් හැමෝටම ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න. bye